ඔබගේ පරාජය උන්වහන්සේට පුළුවන් ජයග්‍රහණයට හරවන්න. ඔබගේ අසමාදානය උන්වහන්සේට පුළුවන් සමාදානයට හරවන්න. ඔබගේ නිවස තුල වියවුල්කම තිබෙනවා නම් උන්වහන්සේට පුළුවන් ශාලෝම් සමාදානයේ වේවා කියා ප්‍රකාශ කරන්න. උන්වහන්සේ ඔබගේ ජීවිතය හරවනවා විතරක් නෙවෙයි ඔබගේ ශෝකය උන්වහන්සේට පුළුවන් ප්‍රීතියට හරවන්න. ඔබ තීරණයක් කරගන්න මම පැමිණියේ මගේ ජීවමාන දෙවියන් වහන්සේ වෙතට. උන්වහන්සේ ජීවිත හරවන දෙවියන් වහන්සේ. දේවල් හරවන දෙවියන් වහන්සේ. කවදාවත් ඔබ හිතන්න එපා දෙවියන් වහන්සේට මේ දේ කරන්න බෑ කියලා. නෑ පුළුවන්. ඔබ විශ්වාස කරොත් බයිබලයේ කියනවා විශ්වාස කරන්නාට තමයි දෙවියන් වහන්සේ මේ දේවල් කරන්නේ. ඔබ විශ්වාස කරන්නේ නැත්නම් ඔබ තුල කිසි ඇදහිල්ලක් නැහැ කියලා ඔබ ප්‍රකාශ කරනවා නම් ඔබ කියන්නේ ස්වාමිනේ මට විශ්වාස කරන්න හදවතක් දෙන්න. ඔබට ඇදහිල්ල නැත්නම් ඉල්ලන්න. බයිබලයේ කියනවා වහන්සේ ඔබට ඇදහිල්ල දෙන්න යනවායි කියලා. ඔබ අබයට තරම් ඇදහිල්ලක් ඔබට තිබුණොත් ඔබට කඳු පහ කරන්න පුළුවන්. ශාල ප්‍රශ්න වලට කතා කරන්න පුළුවන්. ඉතින් වහන්සේ කියනවා ඔබගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේ. ඉතින් අද ඔබ ශෝකයෙන් සිටිනවා නම් ඔබගේ දුක ඔබගේ ශෝකය වහන්සේට බාර කරන්න.